අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු අර රොබින් ශර්මාගේ හරිම ජනප්‍රිය පොතක් ගැන Who Will Cry When You Die. ඔව් ඒක ගොඩරකයි කියවපු පොත. ඒකේ තියෙනවා එයාගේ තාත්තා යාට කියපු දෙයක් කවදාවත් අමතක නොවන. පුතේ ඔබ ඉපදුණු විට ලෝකයේ ප්‍රීතිවන අතරතුර ඔබ ඇඬුවා. ඔබ මිය ගිය විට ඔබ ප්‍රීතිවන අතරතුර ලෝකයේ අනන ආකාරයට ඔබ ජීවිතේ ගත කරන්න කියලා. ඒක නම් ඇත්තටම හිතන්න දෙයක්. හරිම ගැඹුරුයි නේද? ඔව්. ඉතින් මේවට අදහස් තමයි අපි අද ටිකක් බලන්නේ. ඒකොන්ද මොකද මට හිතෙන්නේ අද කාලේ අපි මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා ටිකක් අමතක කරලා වගේ. ඒ කොහොමද? නෑ මෙහෙමයි. අපි බලන්නකෝ තාක්ෂණය කොච්චර දියුණුද අපිට පහසුවෙන් සඳට මිනිහෙක් යවන්න පුළුවන්. ඒත් අර පාර පැනලා අලුත් අසල්වැසියෙක් මුණ ගැහෙන්න එහෙම නැත්නම් කතා කරන්න ටිකක් අමාරුයි වගේ නේද? ඒක ඇත්ත. වෙලාවක් නෑ වගේ. ඒකනේ. ලෝකයේ අනිත් පැත්තට මිසයිලයක් වුණත් යවන්න පුරුවන් හරියටම ඉලක්කයට. ඒත් පොඩි වෙලාවක් හොයාගන්න අමාරුයි. මොකටද? අපි දරුවොත් එක පස්ත කාලයට යන්න වගේ පොඩි දෙයක් කරන්න. ඒකනම් හරිම පුදුම කාරණයක්. ඊමේල්, ෆැක්ස්, මේ ස්මාර්ට්ෆෝන් ඔක්කොම තියෙද්දිත් අපි මිනිස්සු විදිහට එකිනෙකාගෙන් තවත් ඈත් වෙලා වගේ නේද දැනෙන්නේ? හරියටම. ඒක තමයි ශර්මා කියන්නේ. අපි අර හයිපර් කනෙක්ටඩ් වෙලා කියනවනේ. ඔව්. ඒත් ඇත්තටම ඩිස්කනෙක්ටඩ් වෙලා වගේ. විසන්දි වෙලා. අපිට වැදගත්ම දේවල් වලින්ද? ඔව්. අපේ මනුස්සකමෙන්, අපේ ජීවිතයේ අරමුණෙන් අපිට ඇත්තටම වැදගත් දේවල් වලින්. එතනින් තමයි අර පොතේ මූලික ප්‍රශ්නේ මතුවෙන්නේ. මොකද්ද? ඔබ නැති දවසට ඇත්තටම කවුද දුක් වෙන්නේ? ඔබ මේ පොළවේ ඉන්න ටික කාර්යදී කොයිතරම් මිනිස්සුන්ගේ ජීවිතයට බලපෑමක් කරනවද? මොන වගේ උරුමයක්ද ඉතිරි කරලා යන්නේ? ඒ ප්‍රශ්න ටික ඇහුවම ඇත්තටම හිතට වදිනවා. නිකම් ඉන්න බෑ වගේ හිතනවා නේද? ඒකනේ. ජීවිතේ නිකන් ගෙවිලා යන්න දෙන්න බෑ කියන හැඟීම එනවා. ඉතින් ශර්මා එකට මොකක් හරි මගක් කියනවද? ඔව් එයා අවධාරණය කරන ප්‍රධානම කාරණයක් තමයි මේ ජීවිතේ අපිව පාලනය කරන්න කලින් අපි ජීවිතේ පාලනය කරන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි ක්‍රියාත්මක වෙන්න ඕන නැත්තම් ඉතින් දවස් සති වෙනවා සති මාස වෙනවා මාස අවුරුදු වෙනවා. හරියටම අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? අර හරියට ජීවත් වුනේ නෑ කියන පසුතැවිල්ල විතරයි. හදවත පිරීලා තින්නේ ඒකෙන්. අර කතාවකුත් තියෙනව නේද බර්නාඩ් ෂෝ? ඔව්. එයා අන්තිම කාලේ කියපු දේ මොකද්ද? එයා කියලා තියෙනවා මට වෙන්න තිබුණු ඒත් කවදාවත් වෙන්න බැරි වුණු පුද්ගලයා වෙන්න මම කැමතියි කියලා. අනේ ඒක කොච්චර දුක හිතෙන ප්‍රකාශයක්ද? ඒකනේ ඒ පසුතැවිල්ල තමයි ශර්මා කියන්නේ අපි මගහරවා ගන්න ඕනි කියලා. හරි. ඉතින් එතකොට ගොඩක් අය අහනෝනේ ජීවිතයට වැඩි අර්ථයක් හොයාගන්නේ කොහොමද? තමන් කරන වැඩෙන් අර ස්ථිරදායකත්වයක් දෙන්නේ කොහොමද? ජීවිතය සරල කරගෙන ඒක පරක්කු වෙන්න කලින් රස විඳින්නේ කොහොමද? මේවට ශර්මා දෙන උත්තරේ මොකද්ද? එයාගේ ප්‍රධාන පිළිතුර තමයි මේ තමන්ගේ කැදවීම හොයාගන්න කියන එක. අර කෝලින් එක. කෝලින් එක. ඒ කියන්නේ දැන් කරන රස්සාව දාලා යන්න ඕන කියන එකද? නෑ එහෙමම නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒක නෙවෙයි. ඒකින් අදහස් වෙන්නේ තමන්ගේ හිත ඇත්තටම ඇදියන දේ තමන්ට ගැඹුරු තෘප්තියක් ශක්තියක් ගෙන දෙන අරමුණක් කාර්යයක් ඒක හොයාගන්න එක. තමන්ටම ආවේනික දෙයක්. ඔව්. තමන්ගේ සහජ දක්ෂතා තමන් ආසම කරන දේවල් එක්ක සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දැනට කරන දේ ඇතුළෙම වුණත් හොයාගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ශර්මා කියන්නේ තමන් කරන වැඩේට තමන්ගෙන් වැඩි කොටසක් යොදවන්න කියලා. තමන් දක්ෂම දෙයට අවධානය යොමු කරන්න. සමහර විට අර තමන්ගේ රැකියාවම තියෙනවා ඇතිනේ තමන්ට වැඩිපුරම සතුටක් තෘප්තියක් ගේන කොටසක්. ඔව් තියෙන්න පුළුවන්. අන්න ඒකට වැඩිපුර යොමු වෙන්න කියලා එයා කියන්නේ. එයා පොඩි අභ්‍යාසයකුත් යෝජනා කරනවා. මොකද? දවස අවසානයේ විනාඩි 5ක් විතර වෙන් කරලා හිතන්නලු අද දවසේ මට වැඩිපුරම ශක්තියක් තෘප්තියක් ගෙනාවේ මොන වගේ වැඩක්ද කියලා. හොඳ අදහසක්. ඔව්. කාලයක් තිස්සේ මේක කරද්දී තමන්ට අර කැඳවීමට අදාළ රටාවන් ටික ටික මතුවෙන්න පටන් ගන්නවා. ඒක නියමයි. ඒ කියන්නේ අනිත් අය වෙනස් වෙනකම් බලාගෙන ඉන්නේ නැතුව හරියටම තමන්ම ඒ වෙනස වෙන්න ඕන කියන එක නේද? අර මහත්මා ගාන්ධිත් කිව්වෝඩ. ඔව්. ලෝකයේ දකින්න කැමති වෙනස ඔබම වන්න කියලා. ඒක තමයි. ඒ වගකීම ඒක තමන් අතට ගන්න එක තමයි වැදගත්. තමන්ගේ හැකියාවන් ඒවා අවබෝධ කරගෙන ඒක අනිත් අයට සේවය කරන්න ලෝකෙට යහපතක් කරන්න පාවිච්චි කරන එක. අන්න එතකොට තමයි අර මුලින් කියපු ලෝකේ අන්නන විදිහට ජීවත් වෙනවා කියන එක. ඔව් ඒකට මග පෑදෙන්න. එහෙමනම් මේ කතාබහ අවසානයේ අපිට පොඩ්ඩක් මෙනෙහි කරන්න හොඳ ප්‍රශ්නයක් ඉදිරි වෙනව නේද? මොකක් වගේද? මේ තමන්ගේ අර විශේෂ කුසලතා අර අද්විතීය කැඳවීම
ඒක හඳුනාගන්න පටන් ගන්නෙ කොහොමද? හොඳ ප්‍රශ්නයක්. එදිනදා ජීවිතයේ තමන් ඉන්න තත්ත්වයන් ඇතුළෙම ඒක හොයාගන්න පුළුවන්. අර පළවෙනිම පියවර මොනවා වෙන්න පුළුවන්ද?